Hi guys. ඕන මං ගියා වෙසක් බලන්න. මේ පාර අපේ ගෙවල් කිට්ටුවට වෙසක් වෙත් තියෙනවා. ඒ කියන්නේ මේ පාර ජාතික වෙසක් උත්සවය තියෙන්නේ මාතර තෙහෙවගඩ මුදල්වල පන්සලේ. ඉතින් අපි හරි ආසාවෙන් මේකට සහභාගී වුණා. මං හිතන්නේ මං අවුරුදු ගානකට පස්සේ තමයි මෙහෙම වෙසක් උත්සවයක් බලන්න යන්නේ. ඉතින් අපි හරි සතුටුයි ආඩම්බරයි මාතර අපිට මේ වගේ ප්ලේස් එකක් හම්බෙච්ච එක ගැන. ඔන්න වෙසක් මේ පාර දැකමැති කට්ටිය බලා ගන්න පුළුවන් කොහොමද මාතර වෙසක් අසිරිය කියලා. දිගට vlog එකත් එක්ක ඉන්න. නමෝ තස්ස භගවතු අරහතෝ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සනසා මුළු ලොව නිවන් ලබාති ඔන්න මොහොතේ ශාන්ත සමාධියේ සංග්‍රාමර ගුරු ලෝක ශිවංකර මුන්ද දිවාකරානු. ලස්සන තොරණක් තිබුණා. හැබැයි මට ළඟට ගිහලා බලන්න අවස්ථාවක් හම්බුනේ ගොඩක් සෙනග හිටපු නිසා මම ඉතින් දුරින් බලගෙන හිටියා. මෙත්දාරා ගලපසි තුන්ලෝ. ඊට පස්සේ අපි ගියා සරියත් මොලන් දෙනමගේ ධාතු වන්දනාවට. එතන වැඩි පොලිමක් තිබුණේ නැහැ. ඒ නිසා අපිට ඉක්මනට යන්න පුළුවන් වුණා. මේ වෙසක් කලා අපේ ගොඩක් දේවල් තිබුණා බලන්න. කැඩකෙන කූඩු, පුරාවිද්‍යා ප්‍රදර්ශනාගාර සහ චිත්‍ර ප්‍රදර්ශන, සිදුවත් උපත, සිරිපාදේ වගේ ගොඩක් දේවල් තිබුණා. හැබැයි මට බලන්න පුළුවන් වුණේ අංග 3යි. පුරාවිද්‍යා කෞතුකාගාරේ, චිත්‍ර ප්‍රදර්ශනයේ සහ කැඩකෙන කූඩු 2ක විතරයි. නමෝ තස්ස භගවතු අරහතෝ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සනසා මුළු ලොව නිවන් ලබාති ඔන්න මොහොතේ ශාන්ත සමාධියේ සංග්‍රාමර ගුරු ලෝක ශිවංකර මුන්ද දිවාකරානු. මාර පරාජය කළ මුනිදුන්ගේ කරුණා සීතල මෙත්දාරා ගලපසි. ඊට පස්සේ අපි ගියා දන්සලට. පන්සල ඉස්සරහා බත් දන්සලක් තිබ්බා. අපි ඒකට ගිහිල්ලා පැය භාගයක් විතර කොළඹ ඉඳලා රසබත් එකක් කෑවා. අපි හැමම ආව මාතරට. මේ මාතර බෝධිය ළඟ අනේ හරිම ලස්සන සාසනයක් තිබුණා. මම හිතන්නේ මම දැකපු ලස්සනම වෙසක් තියෙන මාතර. එච්චරට මාරම මිනිස්සු එකමුතු කමින් හරිම ලස්සනට වෙසක් එක සමරුවා. අංගුලේ මාල නාලාගිරේ ලෝසතුන් රාග පාපෙන් පිරී අදනි පවිතංගමු ධම්මමාවෙන් තෙමු දම් රජානන් වදින් සෑමදා ශ්‍රී සම්බුද්ධ රාජා වදින්. සිතෙන් සිතක රැඳනා කෝපගිනි උනුන් දවාලන අයුරු දකින්නට මුවින් මුවග ගලන නාග විස
බලන්නට කාලයයි නිදුකානනේ දීපයයි නිදුකානනේ දේශයයි නිදුකානනේ වඩිනු මැන නිදුකානනේ. මේ වෙලාව ඇවිල්ලා රෑ එකත් පහ වෙලා. ඉතින් අපි තීරණය කරා ගෙදර යන්න. ඉතින් දැනට මේ vlog එක ඉවරයි. ඉතින් ඔයාලා හැමෝටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා. ආයෙ vlog එකකින් හම්බෙමු.